තමන්ගේ දැසින් බැහැ දකින්න. බැහැ දැකලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම භාග්‍යතුන් වහන්සේ සරණ යනවා කියලා වඳින්න. හැබැයි තව එකක් කරන්න කවදාවත් පෞද්ගලික දේවල් ඉල්ලන්න එපා. ඒ කියන්නේ වන්දනා කළා අපි දෙන්නට එකට ඉන්න ලැබේවා. කවදාවත් ඉල්ලන්න එපා. අපේ මගුල හරියන්න කවදාවත් ඉල්ලන්න එපා. මට රස්සාවක් ලැබේවා කවදාවත් ඉල්ලන්න එපා. එකම දෙයක් ඉල්ලන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සරණ යමි මම වන්දනා කරමි. බුදුරජාණන් වහන්සේ යම් ධර්මයක් අවබෝධයෙන්ම දේශනා කොට වදාළසේක්ද මට ඒ ධර්මයේම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. ඕක විතරක් ඉල්ලන්න වෙන ලෞකික කිසි දෙයක් ඉල්ලන්න එපා. ඒ මොකද හේතුව? උතුම් දෙයක් ළඟදී උතුම් දෙයක් ඉල්ලන්න ඕනේ. ඒ නිසා ගෑනු ළමෙක් උදෙසා පිරිමි ළමෙක් උදෙසා උතුම් දෙයක් බාල්දු කරගන්න එපා. උතුම් දෙය හැටියට අඳුන ගන්න. බුදු කෙනෙක්